හායි යාළුවනේ කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අපි අද නිල් කටරළු බීමක් බොන්න තමයි හදන්නේ. ඔන්න මමයි ලොකු පුතයි අපේ වත්ත වටේටම තියෙන නිල් කටරළු මල් ටික එකතු කරගත්තා. අපේ ගෙදර නම් වත්ත වටේටම මේ මල් ගොඩාක් තියෙනවා. මල් ගොඩක් තිබ්බට අපිට හදලා බොන්න වෙලාවක් තමයි නැත්තේ. ඔන්න ඉතින් අපි දෙන්න මල් ටිකක් කඩා ගත්තා. ඔන්න අපි වීදුරුවක් අරගෙන වීදුරුවට මල් ටික එකතු කරගත්තා. ඔන්න ඊට පස්සේ මම නටන උණු වතුර මේකට එකතු කරගත්තා. ඔන්න ඉතින් අපේ බීම එක ලස්සන පාටට හැරීගෙන එනවා. මේ තියන්නේ අපේ නිල් කටරළු බීම එක. මේ තියෙන්නේ විනාඩි 20කට විතර පස්සේ. ඔන්න ඉතින් මම මල් ටික පෙරලා අයින් කරගත්තා. මම මේකට සීනිවත් මොකුත් එකතු කරගන්නේ නැහැ. නිකම්ම තමයි බොන්න හදන්නේ. ඔන්න ඉතින් අපේ ලොකු පුතා නම් ඔන්න දැක්ක ගමම පාට තාස හිතේද වන්නන්නේ බීගෙන යන්න ගියා. චූටි බබාට නම් දෙන්න චුට්ටක් අමාරු වුණා. කොහොම කරලා හරි ඔන්න එයා ආස විදිහට ස්ට්‍රෝ එකක් දාලා ඔන්න එයාටත් චුට්ටක් බොන්න දුන්නා. නිල් කටරළු පානය කියන්නේ ගොඩාක් ගුණ දෙයක්. ලෙඩ රෝග ගොඩකට මේක බෙහෙතක් වෙනවා. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.